සාවර නියෝග අංක 102 යටතේ මේ පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටුව එක පිළිබඳව මගේ නමත් ඒ පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටුවට ඇතුළත් වෙලා තියෙන නිසා 102 103 104 ඒ ස්ථාවර නියෝගය යටතේ මම මේ සටහන් කරගන්න මේ ප්‍රකාශය කරන්නේ ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තු තීරීම් කාරක සභාවක් ජනවාරි මාසේ 6 වෙනිදා ඒක මේ පාර්ලිමේන්තුව තුළ අනවුන්ස් කරා. මං සතුටු වෙනවා අද වෙනකොට මාස දෙකකට පස්සේ හරි ඕල්මෝස්ට් මාස දෙකක් තව සති දෙකකින් මාස දෙකකට පස්සේ හරි ආණ්ඩු පක්ෂයෙන් තමන්ගේ නම් යෝජනා කළ විජිත හේරත් ඇමතුමාගේ මූලිකත්වයෙන් මේ කමිටුව පත් කරලා තියෙනවා. ඉතින් මම රජයට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා මේ තීරීම් කාරක සභාව පත් කිරීම පිළිබඳව. මගේ ඉල්ලීමක් තියෙනවා ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි මේ තීරීම් කාරක සභාවේ පළවෙනි රැස්වීමට දිනය ලබන පාර්ලිමේන්තු සතියේ නියම කරන්න කියලා. මොකද මේ තීරීම් කාරක සභාවේ වාර්තාව අවසන් කරනවා මාස 3ක් ඇතුළත එම වාර්තාව දෙනවා කියලා කිව්වා. ඒක ඒ වගේම තමයි අපේ ෆයිසර් මුස්තෆා හිටපු ගරු ඇමතුමාවත් 11 දෙනායි නම් කරලා තියෙන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට 12 වෙනි හැටියට ෆයිසර් මුස්තෆා ඇමතුමාවත් එකට එකතු කරගන්න කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.